ඔනේ අය මොකටද Hi guys, welcome back to my YouTube channel. අපිත් එක්ක යමු අනුරාධපුරේ. වෙසක් දවසට පස්සේ දවසේ ඒ කියන්නේ හරියටම 14 වෙනිදා උදේ තමයි අපි අනුරාධපුර යන්න පිටත් වුණේ. මේ පාර අපි මේ ට්‍රිප් එක යන්නේ අපේ පුංචිලත් එක්ක. ඉතින් අපි ලොකු වෑන් එකක් කතා කරගෙන තමයි නැති යන්නේ. ෆැමිලි ට්‍රිප් එකක් නම් ඉතින් කෑම තමයිනේ. උදේට කන්න අපි ඉතින් ලස්සන ගැමි වයිබ් එකක් තියෙන තැනක නැවැත්තුවා. අපි උදේට අරගෙන ආවෙන්න තිබුණා පාන් කිරිබත්. ඉතින් දැන් අපි උදේට කාලා මෙතනම ටී බීලා ඊළඟට යමු. එන්න කොහොනේ මේ කුමාරියක් නේ ඉන්නේ හොදි අම්මා පරිප්පුර හයිය දැන් ඉතින් මං පානේ පරිප්පුයි කනවා. එතන හොදියකට දාලා දෙන්න යට තව හොදි තියෙනවනේ යන්න කුමාරකේ කොහෙද පකාරින් නෝ එතනෝ අම්මා රේ කොහෙද මම ඉන්නව දැකලා පුඩු පිට කරා ගියා කවුද මම මෙහාට වෙන්නේ නැතුව කන්නේ හේතුව වල දන්නවනේ ඇයි ලස්සන බර්ම කන්නේ කැම්ම ගන්න yes කිරිපත් තියනවා කොහොමද මෙතන ඒ උදන ඉස්සරහ මේ කප් එක මට කියන්න පුතා කඩේ කායට කරන්නේ දැන් ඉතින් කෙවුම් කන ගමන් ටී එකක් බොනවා. අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තව ටයිම් තියෙන නිසා අපි ඉතින් පොඩක් මගින් නැවැත්තුවා. දැන් ඉතින් අපි යනවා අපේ හොටෙල් එකට. අපි අද ආවේ මල්වතුඔය ෆොරස්ට් ගාඩන් කියන තැනට. මාරම ලස්සන නිස්කලංක තැනක්. මල්වතුඔය guys okay come here follow me අපේ රූම් එක තිබ්බේ මේකේ උඩම තට්ටුවේ. ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවේ. ඉතින් මම පෙන්නන්නම් අපේ රූම් එක කොයි විදිහටද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ රූම් එක. මම කතා කරද්දී මම කටහඬ කැතයි යන්නේ. ඒ කියන්නේ වොයිස් රෙකෝඩර් වලට විතර ඇත්තටම කතා කරද්දී නම් ලස්සනයි. අපේ රූම් එකේ ඇඳවල් දෙකක් තිබුණා. මොකද ඉන්නේ ගාලා තියෙනවා inside key for power සීනක කොටන්නේ මම එන්න ඕනේ වැඩක් කරන්නට. අපේ රූම් එකෙන් එළියට ආවම මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. අපි දැන් යන්න ඕනේ 3:04ට විතර රුවන්වැලි මහන්සෑයට අපේ පූජාව තියෙනවා ඒ ටයිම් එකට. ඉතින් දැන් අපි ඔක්කොමලා රෙඩි වෙනවා එතෙන්ට යන්න. එන්න. ඉතින් දැන් ඉකනේ
අට ගන්න තිබුණනේ. අට? මම අටනේ. අර තාත්තේ අම්මට අපි ගත්ත කන්නඩි දෙක කැඩිලාද? මේකප් කරන තියා බලන් ඉඳලා තව එක්කෙනෙක්වත් ආවොත් දැන් මේකප් කරන්න ආසාව. මගේ බෑග් එකේ තිබ්බේ. ඔබන කන්න එපා ඒක. ඒක කාලා තියෙන්නේ. කොහොමද? අතන. අරවල පෙති. කොහොමද ගත්තේ? අගත්තේ රසල්. දීගන්නේ. නෑ දීගවල කවුද දෙන්නේ? දෙවතර දීන්නේ. චෙ දීවෙන්නේ. ෆෝන් එක වීඩියෝ ගන්නද? සමිදු පිහිටයි. ඕ කිරිපැණිද මං. ඕ යෝගට්. දැන් වෙලාව 4:00 වගේ ඇති. අපි මොකද දවල්ට කාපු නැති නිසා අපි කිරි පැකට් අරගෙන බොනවා ඔක්කොම අල්ලම. අර බලන්න ඔය සීට් එක ඉවරයි. සතියේ මැද දවසක ආපු හින්දා ලොකුවට සෙනගක් නම් හිටියේ නැහැ. පුතා චෝයනේ බයි මේ වෙලාවේ අහස චුට්ටක් කළු කරගෙන ඉතින් පොඩක් වහින්න වගේ ආවා. මෙතනදී ඉතින් වැස්සොත් එහෙම අපිට චෛත්‍ය උඩට යන්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් ලෙස්සනවා කරනවා වගේ නිසා. ඉතින් අපි හිතුවා අපේ පූජාව පහවදා උදේම අපි ඇවිල්ලා කරනවායි කියලා. වැස්ස පෑවට පස්සේ අපි ගියා රුවන්වැලි මහා සෑය වඳින්න. හවස් වරුවේ සීතල හුළඟත් එක්ක රුවන්වැලි මහා සෑය ගාව ඉන්න එක මගේ ජීවිතේ පළවෙනි වතාවට. ඒක නම් හරිම සුන්දර අත්දැකීමක්. සුදු නෙළුමක් පිණි සිහිනෙන් දෝවා කරුණාමෙත් ගුණ සිත් පුරවා ලෝතුරු අමදහරේ ගිලිලා නමෝ බුද්ධාය. ඕම් නමෝ බුද්ධාය. අපේ නිදහසේ රෑ වෙනකම් මෙතනට වෙලා වැන්දා. මම ගොඩක් වීඩියෝ කරේ නෑ. මොකද ඉතින් වඳින්න ඕන නිසාත්. දැන් අපි ආව ශ්‍රී මහා බෝධිය වඳින්න. අද ප්‍රදීපයගේ උපන්දිනය නිසා ඉතින් කප් කේක් ගෙනලා තිබුණා වැඳලා එන අයට බෙදන්න. දැන් ඉතින් අපි ඒකත් බෙදලා වඳින්න යමු. අපි දැන් ජයසිරි මහා බෝධියත් වැඳලා ඉවරයි. දැන් වෙලාව රෑ 7:08ට විතර ඇති. අපි තාම දවල්ට මුකුත් කාලත් නැහැ. ඉතින් දැන් අපි යනවා මොන හරි ටක් කාලා කන්න. අපි දැන් හොටෙල් එකට ආවා. එන මග අපි කෑම අරගෙනමයි ආවේ. අනේ බීම එකක් දෙන්නකෝ අනේ. දැන් ඉතින් අපි රූම් වලට ආවා. දැන් ඉතින් වොෂ් එකක් දාගෙන නිදා ගන්නයි තියෙන්නේ. දැන් ඉතින් අපි නිදා ගන්නවා. පහවදා උදේම අපි ඇහැරිලා යන්න ඕනේ ආයේ
රුවන්වැලි මහා සෑයට අපේ පූජාව තියන්න. දැන් ඉතින් අපි උදෙන්ම නැගිට්ටා. පොඩක් ෆ්‍රෙෂ් වෙලා දැන් ඉතින් අපේ ටී එක වෙලා තියෙන්නේ හොටෙල් එකෙන්. දැන් ඒක ඉක්මනට බීලා අපි රෙඩි වෙමු යන්න. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නෝ විල්ලක පාවේ රන්නෝ විල්ලක පාවේ චමත්කාර යෞවනයේ පොඩියක් වගේ හදාගන්න දැන් පහේ පන්තිල යනකොට ඔක්කොම පොඩියක් තනියෙන් කරගන්න වෙලිත් ඕනේ. මගේ ෆුල් කිට් එක බලන්න මං ඉතින් ඇඳ උඩට නැග්ගා. මොකද මට මගේ ෆුල් කිට් එකම පෙවුන්නේ නැති නිසා මේ මීර එක චුට්ටක් පොඩි. මේක ඇතුලේ. Hi, good morning everyone. අද වේලාසෙන් නැගලා මම පරද මාතර ඔනේ අනේ අපේ වාතන තේරෙම කිව්වොත් එම ෆොටෝ වීඩියෝ ඔෆ් කරනවා. දැන් ඉතින් කට්ටියම රෙඩි වෙනවා පූජාවට යන්න. ඕ ධර්මාදින්න. කහවලින් අපි අතපය පිරිසිදු කරගෙන දැන් ඉතින් අපි යනවා අපේ පූජාවට. සරණ දනා සුවය සොයා මැවෙන දනා දැවෙන සැමා තරුණු සිතින් සසර දුකින් කුළුණු දමින් එතෙර කරන් නොතිර ලොවේ මහයාවේ සතිර සුවේ සාදාදේ සතිර සුවේ සාදාදේ සුවේ ලොවත් බීමි සිහිදෙන් නොවා අපේ මේ පූජාව චෛත්‍ය පලන්දවන්න පිරිම 8 දෙනෙක්ට උඩට යන්න පුළුවන්. හැබැයි ඒ යන්නත් පුළුවන් තනිකර සුදු ඇඳගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ඊයේ මේ පූජාව කරන්න හිටියත් අපිට බැරි වුණා. ඒ වුණාට දැන් තමයි හිතෙන්නේ හොඳම දේවල් වෙන්නේ හොඳම විදිහටයි කියලා. ඊයේ හවස් වරුවම වැස්ස එකෙන් උනේ මේ පූජා බොහොමම පිරිසිදු වුණේ. පටවිසවාසං සයජ්ජ බුද්ධා විහරේමු අසම සම දෙවියන්ට දෙවියෝ මටම ස්වාමී. දැන් ඉතින් අපි මෙතනත් ටිකක් වෙලා වැඳලා කරලා බුදුගේත් වැඳින්න කරන්න ගියා.
හරි බස් තුනක් එනවා. කටසද්දේ යන්න කියලා. ඔය නේද? සෙම තොගයක් කරන් එනවා. ගන්සලට කියනවා වගේ. අපි දැන් යනවා දවල්ට කන්න. අපි දැන් කනවා අනුරාධපුරේ රජරට කියන හෝටලකින්. හරිම රසට තිබ්බා කෑම නම්. ඉතින් බලමු. අපි ඊට පස්සේ කාලය කරලා ඉවර වෙලා ආයෙත් යනවා අපේ හොටෙල් එකට. අපේ ඇඳුම් ඔක්කොම පැක් කරගෙන ඉතින් අපි යනවා ආපහු ගෙදර. ඉතින් අපි ගෙදර යන මග අපි හිතුවා නාමු කියලා. ඒ කියන්නේ අර ඇලවල් තියෙනවනේ. එහෙම එකකින් නාමු කියලා හිතුවා. දැන් ඉතින් වාහනේ ඇඳුම් ටික දාගන්න ගම පොඩක් ඔංචි බැද්දා. අපි ඉතින් නාන්නම රෙඩි වෙලා ඇඳුම් ඇඳගත්තා. මොකද යන මග ඉතින් නාඩ නවත්තන්න නිසා. මේ පඩි ආශයන් අන්තිම පඩියකින් කකුල තියලා බෑ. ඔච්චරයි. තව එකක් යන්න බෑ. තව නෑ. ඔය යන්නකෝ. වල සෙවල දඟලන්න එපා. යයි ටොග් ගාලා. ටොග් ගාලා. ඕලෙස්. දැන් මොකද ඔය කියන්නේ මුණ හොදින්න කියලා? නැහැ. එහෙනම් ආන්න. ගන් උසට නාන්න. නොදන්න දේවල් කරන්න එපා. පඩි පෙළ දිගේ යන්නේ. අර බලහන් බාප්පර කොල්ලව මරන්න යනවා. පීරන්න දන්නවා. එයාට යතියෝ. ඔච්චරෝ යර. තව තියෙන පඩි යන්න තියෙන්නේ. අර ඔතනින් ඒ මාන බාප්පා බයි. බාප්පා මුංචිය තල්ලගෙන. වතුර ටික පිරසින්දුයි. මාව තල්ලු ගන්න එපා. සාදු. ජල නමස්කාරය. මට දැන් බාප්පෙන් හැම මල්ලට බලාගෙන ඉන්නවා. මේ පුතේ මාළු. පෙත්තක් දීලා අල්ලගන්න මේ පෙත්තක් දෙන්න මට. එන්න මගේ අපේ ටික දුරු කරලා යන්න මගේ. ඔයා පාන් කෑල්ල අල්ලන්න එපා. එන්න කන්නේ මගේ අපේ ටික දුරු කරලා යන්න. කුල් ටිකක් දෙන්න. දෙන්න අල්ලන්න දෙන්නකෝ. ඒ කියන්නේ ඒ තරම් මේ පාන් කන වෙලා මෙයා. ඔයාට යන්න පුළුවන්? බෑ ඔයාට පුළුවන්ද? කොහොම හරි මෙයාලා නාන දිහා බලන් ඉඳලා මං අන්තිමේදී නෑවෙත් නෑ. අපිට මගදී අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් අපි අයිස්ක්‍රීම් උත් කාලා රෝස් පානුයි වඩේ ගත්තා යන ගමන් කන්න. කොළමයි කට්ටිය මේ පැත්ත හෙල කන්න. කිඹුල් වගේ. අතුසර දඩුවදී වගේ. අයමාරුවෙනුට වහිනවා. දැන් ඉතින් අපි ගෙදර යනවා. බයි බයි. මේ වීඩියෝ එක ටිකටම බලුවට thank you so much.